කැප්සියුල් හවුස් එකක් කියන්නේ මොකක්ද? කැප්සල් හවුස් එකක් කියන්නේ නවීන නිවසක්. නවීන නිවසක් කියන්නේ ඔබ සිමෙන්ති ගඩොල් වලින් හදන නිවසකට වඩා PVC යකඩ සෙරමික් පාවිච්චි කරලා හදන නිවසක් තමයි කැප්සල් හවුස් එකක් කියන්නේ. කැප්සල් හවුස් එක වටිනාකම කියන්නේ ඔබ නිවසක් හදා ගන්න නම් අතවශ්‍යම ඉඩම මිලදී ගත්තට පස්සේ ඔබ බ්ලොක් ප්ලෑන් එකක් අඳින්න ඕන, පොළව හාරන්න ඕන, මිනිස්සු ශ්‍රමය වැය කරන්න ඕන. ලක්ෂ 150ක් විතර වියදම් කරන කොටසක් ඔබ ලක්ෂ 50කට විතර ඔබ හදපු තැනකින් ගෙනල්ලා ඔබලගේ ස්ථානගත කිරීමේ හැකියාව තිබෙනවා. මේ කැප්සුල් හවුස් එකකදී සිමෙන්ති ගඩොල් වලින් හදන නිවස හා සමානව ඔබට ඇතුලේ පාවිච්චියට පහසුකම් සලසලා තියෙනවා. ඔබ නිදන කාමරයේ කිසිදු මధుරයක් එන්නේ නැති විදිහට ඔබට පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙනවා. පිරිසිදුකම 100% තියාගන්න පුළුවන්. ක්ලීනින් වලදී ගොඩක් පහසුකම් ලැබෙනවා. එයා එකේදී ගොඩක් පහසුකම් ලැබෙනවා. ඔබ හොඳ වාතාශ්‍රයක් ඇවිල්ලා හොඳ බාත්රූම් එකක්, පැන්ට්‍රි කබඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. අනාගත පරම්පරාව බොහෝ විට නිවාස ඉදි කරනවට වඩා කැප්සුල් හවුස් පාවිච්චි කරයි. හැබැයි ඒක මෑත යුගයේදී ශ්‍රී ලංකාවට හෝ ලෝකයට හඳුනාගත්ත නිසා කැප්සුල් හවුස් කියන එක තාම අලුත් නිර්මාණයක්. මිනිසුන් ඒක අනුමත කරන ප්‍රමාණය අඩුයි. ඒක ටොයි එකක් වගේ දකින්න පුළුවන්. ඇත්තටම ඔබ ජීවත් වෙන විදිහට ඔබ ගමේ ගියක් හැදුවා කියලා හිතන්නකෝ. ගෙදර ලක්ෂ 150ක් වියදම් කරලා හැදුවත් අවුරුදු 20ක් යනකොට ඒ ගේ සාමාන්‍යයෙන් දුර්වර්ණ වෙනවා, දිරි තලනවා, ඒ වගේ ප්‍රශ්න වෙනවා. කැප්සුල් හවුස් එකකදී ඊට වඩා ප්‍රයෝජනවත් වෙනවා. කැප්සුල් හවුස් එක ඔබට අවශ්‍ය නැතිනම් ඒක රීසේල් කරන්න පුළුවන්. පදිංචි ස්ථානය වෙනස් කරන්න පුළුවන්. ඒක වෙන තැනක සවි කරන්න පුළුවන්. වෙන තැනක ගෙනියන්න පුළුවන්. ඔබට ආපහු ඒක වෙනත් කර්තව්‍යයක් වෙන්නේ. ඔබ හිතන්නකෝ ඔබට ෆාමසියක් විදියට නැත්නම් ග්‍රොසරියක් විදියට නැත්නම් කඩකාමරයක් විදියට නැත්නම් ගරාජයක් විදියට ඔබට වෙනත් ව්‍යාපාර ආරම්භ යොමු කරන්න පුළුවන්. ඔබගේ ස්ථානය වෙනස් කිරීම නිසා මේක ගොඩක් අවස්ථාවක් තියෙනවා. මම නම් හිතන්නේ අපි ලාංකිකයන්ට හඳුනා දෙන්න තියෙන්නේ මේ වගේ කැප්සුල් හවුස් වගේ නිර්මාණ. මොකද හේතුව ඔබ ලංකාවේ කපල් එකක් ගන්නකො. ඒගොල්ලන් ජීවිතේ ගොඩනගනකට ඕන් නිවස මිඩමම් මිලදී ගන්නවා, ගෙයක් හදනවා, මුළු ජීවිත කාලෙම ගෙව්වත් ගෙවල ඉවර කරන්න බැරි විදිහට. ඔවුන්ට ජීවිතේ විදින තියෙන සල්ලි ඔක්කොම අර නිවසට ගෙවනවා. හැබැයි කැප්සුල් හවුස් එකකින් ඔබට කරන්න පුළුවන් ඔබ කාර් එකක් මිලදී ගන්නවා. වාහනයක් මිලදී ගන්න ජීවිත කාලෙටම තියාගන්න කාලාන්තරයක්. මේ කැප්සුල් හවුස් එකත් ඒ වගේ. ඔබට ජීවිතේ හොඳට අත්දැකීම් ලබන්න, ඔබට ජීවිත සතුටින් ඉන්න, පිරිසුදුව ජීවත් වෙන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා. මේක තමයි නවීන තාක්ෂණික ක්‍රමවේදය. අපි හිතන්න ඔබ නිවසක් හදලා තිනා ගියක්. කාලයක් යනකොට ඒ නිවසේ පොඩි කුඩා නිවසක් තියෙනවා. ඔබ ගන්න කෙනා ලොකු ගයක් හදනවා. එතකොට අර ගේ සම්පූර්ණ කඩලා ඉවත් කරන්න වෙනවා. එතකොට ඔබ විකුණන්නේ ඉඩමේ මිලට විතරයි. හැබැයි කැප්සුල් හවුස් එකක් නක් තිබ්බොත් ඔබට කැප්සුල් හවුස් එක අයින් කරගෙන හිස් ඉඩමුණක් විකුණන්න පිළිම හැකියාව තියෙනවා. මම හිතනවා අනාගතයේ පරම්පරාවල් අනිවාර්යයෙන්ම මේ කැප්සුල් හවුස් කියන ක්‍රමවේදයට යයි. අපි ගාව කැප්සුල් හවුස් වර්ග තියෙනවා. අපි ගාව තියෙන කැප්සුල් හවුස් ලෝකයේ අනිත් රටවල් වලට වඩා වෙනස් ඒවා. අපි හදන්නේ කැප්සුල් හවුස් එකක් පළල අඩි 12ට ඒ වගේම එක දිග අඩි 20 අඩි 30 අඩි 40 වෙන ප්‍රමාණ වලට අපි ෆැක්ටරියේදී ඔබට දැක බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඔබ මතක තබා ගන්න. මේක කැප්සුල් හවුස් එක ඇතුළත උස අඩි 10ක් වෙනවා. අඩි 10ක උසක් තියෙන කාමරයක් කියන්නේ අතවශ්‍ය මේක හොඳ වාතාශ්‍රයක් තියෙන කාමරයක්. එතකොට ඔබට තනිප ආරක්ෂකව ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඔබට දිග පළල කියන එක කිසිදු ප්‍රශ්නයක් නෑ. ඔබගේ ඕනම ඩිසයින් එකකට ඕන විදියට වැඩි කර ගන්න පුළුවන්. අපි මේකේ අදාළ අදහස විතරක් ගන්න අපේ රූප සටහන හා රූප ඡායාරූප වලින් බලන්න. ඔබට ඕන නම් මේකේ ෆිනිෂින් එක බලා ගන්න අපේ ෆැක්ටරියට ඇවිල්ලා බලා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒකේ අවශ්‍ය දිග පළල අපිත් එක්ක කතා කරලා ඔබට නිෂ්පාදනය කරගන්න පුළුවන්කම තියෙනවා. මේ නිෂ්පාදනය කරන සාමාන්‍යයෙන් දවස් 40ක විතර කාලයක් ගත වෙනවා. ඔබ අපි ගාව ෆැක්ටරි එකේදී සාදා තියෙන එකක් ගත්තොත් ඒ මොහොතේම ඔබට නිවසට අරන් යන්න පුළුවන් වගේම ඔබට අලුතින් දෙයක් කරගන්නවා නම් දින 40ක වගේ කාලයක් ඔබට බලා සිටින්න වෙනවා. මේ කැප්සියුල් හවුස් එකේ කල්පැවැත්ම කොහොමද? ඇත්තටම අපි කැප්සුල් හවුස් එකක් හදන අවුරුදු 50කට වැඩි කාලයක් පවතිනවා. අපි කම්පැනි වොරන්ටිය අවුරුදු 10ක් දෙනවා. ඒ වගේම අපි ඒකට ජීවිත කාලෙටම අපේ සර්විස් එකක් සර්විස් වලට දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ ඩැමේජ් වෙන්න පුළුවන් තියෙන අවස්ථාවලදී. ඔබ නිවසක් හැදුවත් ඒ නිවස අවුරුදු කිහිපයකට පස්සේ පේන්ට් කරන්නේ නැද්ද? ඒ වගේම මේක ප්‍රී පේන්ට් කිරීම පොඩි දේවල් තියෙන්න පුළුවන්. කොහොමනම් මේක ගොඩක් කාලයක් පවතින ආකාරයට ඩියුරබිලිටි එකක් තියෙන ආකාරයට තමයි මේක නිෂ්පාදනය කරන්නේ. කැප්සියුල් හවුස් සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය මොනවාද? අපි අතශම මේක පාවිච්චි කරනවා යකඩ, සුදු යකඩ, වාණි, එතකොට ඇල්මිනියම්, ඒ වගේම ලී, එහෙම නැත්නම් PVC, ක්ලැඩින්, ඒ වගේ ෆයිබර් කියන ඒවා.
ඔබ අපි කොන්ට්‍රැක්ට් එකක යන විදියට ඔබට ඒවාත් එක්ක කතා කරගන්න පුළුවන්. ඔබට ඕන සම්පූර්ණ දැවලින් හදන්න පුළුවන්. සම්පූර්ණ සුදු යකඩ වලින් හදන්න පුළුවන්. සම්පූර්ණ ඇලුමිනියම් වලින් හදන්න පුළුවන්. ඇලුමිනියම් ෆයිබර් එකතු කරලත් හදන්න පුළුවන්. හැබැයි මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසර සාධක තියෙන විදියට තමයි අපි මේක නිර්මාණය කරන්නේ. ඔබ කතා කරගෙන ඔබට මේක සැබෑ වුණාවක් තිබෙනවා නම් ඔබ මේ ගැන අපිත් එක්ක කතා කරගෙන අපි හදපු ඒවා බලලා ඔබට නව ඕඩරයක් දෙන්න පුළුවන්. ඔබ කැමති අමුද්‍රව්‍යත් සමග. කැප්සියුල් හවුස් එකක් මිලදී ගන්න අයට තියෙන වාසි අවාසි මොනවද? ඔව් අත්‍යවශ්‍යම ස්ථිර නිවසකුයි කැප්සූල් හවුස් එකේ අතර තියෙන එකද ඇත් මිනිස් ආකල්ප වල තමයි වෙනස තියෙන්නේ. කැප්සූල් හවුස් එකක් වාකිලාට ලංකාවේ මිනිස්සු පුරුදු වෙලා තින්නේ ටොයි එකක් වදියට. හුඟක් ලංකාවේ මිනිස්සු ප්‍රතාපවත් ජීවිතවල කැමති. රාජමාලිගා, වලව්ව ඒ වගේ දේවල්. ඔබ දන්නවද? 1800 ගණන් වල හදපු වලව්ව අද වෙනකොට කිසිම දෙයක් අද වෙනකොට නැහැ. 1950 ගණන් වල හදපු බිල්ඩින් අද වෙනකොට නැහැ. එහෙව් කාලෙකදී අපි කැප්සූල් හවුස් එක අනාගතය ගැන ගොඩක් වෙලාට හිතන්න එපා. හැබැයි මේක ගොඩක් ප්‍රයෝජනවත්. ඔබගේ තියෙන ඔබගේ ධනයෙන් ගයක් සාධාරණ ඉවත් වීමට වියදම් කරන මුදලින් 4න් එකක් වියදම් කරලා ඔබට කැප්සූල් හවුස් එකක ජීවත් වෙන්න පුළුවන්. ඉතිරි ධනය ඔබගේ ජීවිතයේ විදීම සඳහා පාවිච්චි කරන්න පුළුවන්කමක් තිබෙනවා. කන්ටේනර් හවුස් යටතේ ඔබතුමා හඳුන්වා දෙන්නේ මොනවද? අපි මේ කතා කරන්නේ කන්ටේනර්ස් කියලා කතා කරන්නේ පෙට්ටියක්. පෙට්ටියක් කියන්නේ මේක shipping container. shipping containers තියෙනවා අඩි 20 තියෙනවා අඩි 40 තියෙනවා. shipping container එක අඩි 8 උස එක තියෙනවා අඩි 9 අමාරු උස එක තියෙනවා. අපි මේකෙදී shipping containers කියන්නේ මහා ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙයක්. හැබැයි මේක හරියට use කරොත් shipping container එක හරියට වැඩ කරන්න පුළුවන් නම් ඒක හරියට ඔබගේ අවශ්‍යතාවය තීරුම් අරගෙන. අපි හිතන්නේ shipping containers වලින් විශාල මාලිගාවල් වගේ නිවස් හදන්න පුළුවන්. හැබැයි shipping containers වල එකම පොඩි තියෙන්නේ උස ප්‍රමාණය මදි, පළල ප්‍රමාණය මදි. හැබැයි shipping containers පාවිච්චි කරමින් මේ විශාල නිර්මාණ, විශාල හොටෙල්, විශාල සංකීර්ණ දේවල්. හැබැයි මම හිතනවා ලංකාවේ එවැනි ප්‍රයෝජනයකට ගත්ත ආයතන අඩුයි. shipping containers වල සාමාන්‍යයෙන් පුංචි කබාන වගේ පොඩි දේවල් හැදුවට shipping container වල විශාල ප්‍රයෝජනයක් ගැනීමේ හැකියාව තිබ්බත් ශ්‍රී ලාංකිකයෝ ඒක ප්‍රයෝජනෙ අරගෙන නැහැ කියලා. මම ඔබට උදාහරණයක් වශයෙන් කියන්නම්. අපි හිතන්න හබර්න මහා කැලේ මැද අපිට නිවසක් හදන්න පුළුවන්ද කියලා බයයි. මොකද හේතුව අලින්ගේ ප්‍රහාරයකට ලක් වෙන්න පුළුවන්. අලිග්‍රහණ ප්‍රදේශයක. හැබැයි අලිග්‍රහණ ප්‍රදේශයක ජීවත් වෙන්න විදේශිකයෝ ගොඩක් කැමතියි. අපිට මේ shipping containers පාවිච්චි කරලා ඒ අලින්ගෙන් ග්‍රහණ ප්‍රදේශයක ලොකු හොටලයක් හදන්න පුළුවන්. මේ තිරෙන් දිස් වෙනවා ඒ විනි වගේ හොටල්. ඒ වගේම ඔබට shipping container එක ප්‍රයෝජනෙ shipping container දා ඔබ ජීවත් වෙන කැනඩාව, ඕස්ට්‍රේලියාව, නිව්සීලන්ත වගේ රටක. ඔබ ලංකාවේ ඉඩමක් කරන් තියෙනවා. ඔබට පුළුවන් ද නැත්නම් ගයක් හදලා මේ වහලා දාලා ඔබ නිව්සීලන්ත, ඕස්ට්‍රේලියාව වගේ විදේශ රටකට ගත වෙන්න බෑ. අතවශ්‍යම ඒකට හුරු කඩයි. හැබැයි අපිට පුළුවන් එක්ස්පෑන්ඩ් හවුස් එකක් හදලා දෙන්න shipping container එකක්. මොකද ඔබ ලංකාවේ පර්චේස් 10ක් ඉඩමක් කරන් තියෙනවා. පර්චේස් 3ක 4ක හරි ඉඩමක් කරන් තියෙනවා නම් අපි මේ container එකෙන් හදලා දෙන්නදී ඔබ ලංකාවට ඇවිල්ලා පාවිච්චි කරනවා. හැබැයි ඔබ විදේශගත වෙනකොට නැවත මේක අකුලලා ලොක් කරලා යන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේකට හොරු පයින්න බෑ. මේකෙදි ඒ වාසිය තියෙනවා. අපි shipping containers පාවිච්චි කරන්න පුළුවන් දැඩි ආරක්ෂිත නිවසක් විදියට. ඒ වගේම තව shipping containers අපිට පාවිච්චි කරන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. ඔබ හිතන්නේ ඔබ කන්දපාමුල නිවසක් හැදුවා කියලා shipping container. ඒ කන්ද යම් කිසි දෙයක නාය ගියොත් අතවශ්‍යම ඔබ රෑ නිදාගෙන ඉන්න වෙලාවට අව shipping container එකේ හිටියොත් ඔබ ආරක්ෂිත වෙනවා. මොකද හේතුව shipping container එකට පස් වැටුණා කියලා shipping container එක තැලෙන්නේ නැහැ, පොඩි වෙන්නේ නැහැ. ඒකට ඇතුළේ ඉන්න මිනිස්සු ආරක්ෂිතයි. ඒ වගේම දැඩි වාණීය ශක්තිමත් භාවයක් තියෙන මේ shipping containers ගොඩක් පාල් පවතිනවා. බොහෝ දෙනෙක් අහනවා shipping container දි รา පත් වෙනවාද කියලා. නෑ shipping container ත අවුරුදු 40ක් යනකම් ලේසියෙන් පවත්වාගෙන යන්න පුළුවන්. ඔබ හිතන්නේ මුහුදේ ගමන් කරන shipping container මලකඩ කාලා තියෙන දැකලා තියෙනවද කියලා. නෑ. ඒ shipping container එකක් සාමාන්‍ය මිනිස්සු විකුණන නිෂ්පාදනය කර වර්ෂයේ ඉඳලා අවුරුදු 34කට පස්සේ අපි ඒක හරියට මේන්ටේන් කරනවා නම් shipping container එකක් අවුරුදු 100ක් උනත් පවත්වාගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි shipping containers වල ගෘහ නිර්මාණ හෝ හෝටල් නිර්මාණ කිරීම ඉතා අපහසු තත්ත්වයක්. මොකද ඒක ගොඩක් බරයි. ඒක එහා මෙහා ගෙනීමට හැකියාවක් නැහැ. හැබැයි එහෙම කරන්න බැරි කම නැහැ. කරන්න පුළුවන්. ඔබට අවශ්‍යතාවය තිබෙනවා. ඔබට ඒකට අවශ්‍ය මුදල් තිබෙනවා නම් ඔබට අවශ්‍ය කරන ඕනම සේවාවක් අපේ මොබයිල් හවුස් එකෙන් ලබා දෙන්න හැකියාව තිබෙනවා. හැබැයි අපි කියන්නේ පුංචි කඩකාමර හදන අපි වගේ ආයතනයකට කතා කරන එකේ තීරමාන නැහැ. මොකද අපි ගාව ඇත්තටම යම් මිලක් යනවා. අපි ගාව ඉංජිනේර්ස්ලා, ආකිටෙක්ට්ලා වගේ ලොකු සේවක ප්‍රමාණයක් වැඩ කරන ආයතනයක්. අපේ නිෂ්පාදන පිරියාව වැඩි. ඒකෙන්ද ඔබට සාමාන්‍ය පුංචි ව්‍යාපාර දෙයකට අපිට කතා කරන්න එපා. ලොකු ව්‍යාපාරයක් ඇත්තටම කන්ටේනර් 3-4
4ක් අරගෙන ලොකු ප්‍රොජෙක්ට් එකක් තියෙනවා නම් බය නැතුව කතා කරන්න. අපි ගාව තියෙනවා අපිට ඒකට අවශ්‍ය කරන උනන්දුව, කලාත්මක හැකියාව, නව නිර්මාණ හැකියාව, නවීන උපකරණ පාවිච්චි කිරීමේ හැකියාව හා ඒ කන්ටේනර් එක කපලා කොටලා හදලා Tamanට නිවසක් විදිහට හදන්න පුළුවන් උපකරණ හා ඒකට දැනුවත් තියෙන හැකියාවක් ඇති සේවක පිරිසක් අපි ගාව ඉන්නවා. ඒකෙන්ද ඔබ ඕන වෙලාවක කන්ටේනර්ස් කියන්නේ මහ සම්පතක්. වාණි පෙට්ටිය අපිට පුළුවන් ඔබට සිරි විමනක් ලෙස ජීවත් වෙන්න පුළුවන් හොඳ පරිසරයක් හදලා දෙන්න. ඒක තමයි කන්ටේනර් හවුස් කියන්නේ. කන්ටේනර් හවුස් එකක ඇතුළත නිර්මාණය වෙන්නේ කොහොමද? ඔව් ඒක ඔබ ඉල්ලන විදිහට අපිට ඔබට පාර්ටිෂන් කරලා දෙන්න පුළුවන්. හැබැයි එකක් මතක තියාගන්න කන්ටේනර් හවුස් එකේ ඇතුළත අඩි 8 ගත්තොත් අඩි 8 ඇතුළ තමයි උස තියෙන්නේ. ඒ වගේම අඩි 9 මාර ගත්තොත් 9 මාර තමයි උස තියෙන්නේ. උස පළල කියන එක වෙනස් කරන්න අපිට බෑ. ඒකේ තියෙන ෆ්‍රේම් එකේ ඉඩ ප්‍රමාණය අනුව අපිට ඔබට වැඩ කටයුතු කරලා දෙන්න පුළුවන්. හැබැයි ලොකු හෝටලයක් හදනවා නම් වටේට කන්ටේනර් හවුස් පාවිච්චි කරලා හදන නිර්මාණات කරන්න පුළුවන්. ඔබ කැමති නම් ඔබට කැමති ඕන විදියට කරන්න හැකියාව තියෙනවා. මේකෙදි කන්ටේනර් හවුස් එක තවත් දෙයක් කියනවා නම් මේ කන්ටේනර් හවුස් එක ඕනම පොළොවක මතවෙම මේක ගිලා බැස්මකට ලක් වෙන්නේ නැහැ. ආපදාවකට ලක් වෙන්නේ නැහැ. ජලයෙන් ආපදාවකට ලක් වුණත් පරිසරයෙන් ආපදාවකට ලක් වෙන්නේ නැහැ. ඒකෙන්ද ඔබට කන්ටේනර් හවුස් වලින් විශාල නිර්මාණ කිරීමේ හැකියාවක් තිබෙනවා. කන්ටේනර් හවුස් නිෂ්පාදනයේදී යොදා ගන්න අමුද්‍රව්‍ය මොනවද? මෙහි අමුද්‍රව්‍ය ගත්තොත් මේක වාණි පෙට්ටියක්. මේක හැබැයි ඇතුලේ ඉන්ටීරියර් කරන එකට අපිට PVC පාවිච්චි කරන්න පුළුවන්, ෆ්ලෝර් ටයිල් පාවිච්චි කරන්න පුළුවන්, බාත්රූම් පාවිච්චි කරන්න පුළුවන්. ඇතුලේ ඉන්ටීරියර් අපිට අවශ්‍ය කරන නවීන තාක්ෂණික විදිහට කරන්න. ඔබට කොටිම කියනොත් ඒක ඇතුලේ සිටිනවා නම් ඒක වාණි පෙට්ටියක්ද කියලා දැනෙන්නේ නැති විදිහට අපිට ඒක සාධාරණ නිර්මාණය කරන්න හැකියාව තිබෙනවා. මේ කන්ටේනර් හවුස් වල කල් පැවැත්ම කොහොමද? විශේෂයෙන්ම අවුරුදු 50ක් 60ක් වුණත් කාලයක් අපිට දෙන්න පුළුවන්. අපි මේකට ආලේපනය කරන තීන්ත වර්ග මත තමයි ඒක සිදුවන්නේ. අනිවාර්යයෙන් ඔබ අවුරුදු 5කට 10කට සැරයක් නැවත රීපේන්ට් කිරීලා සිදු වෙනවා. ඕනම භාණ්ඩයක් ඕනම මිලදී ගත්තත් ඒ දේ සිදු වෙනවා. ඔබ හිතන වාහනයක් ඔබ අවුරුදු 10 පාවිච්චි කරලා ඔබ ඒක සර්විස් එකක් දෙන්න ඕන වගේ මේක සර්විස් කළ යුතුයි. එහෙම තිබුණත් ඔබට අවුරුදු 100 200ක් වුණා මේක තියාගැනීමේ හැකියාව තිබෙනවා. බොක්ස් හවුස් කියලා හඳුන්වා දෙන්නේ කොයි වගේ මොඩල් එකක්ද? බොක්ස් හවුස් කියන්නේ කෙතර මේක වාණීය නිවාස. වාණීය කියන්නේ වාණීය බාර් පාවිච්චි කරලා HRM බාර් කියන එක ඔබ පාවිච්චි කළත් H පාවිච්චි කරලා නැත්නම් C පාවිච්චි කරලා හදන වාහන. මෙතනදී අපි ආය කරන්නේ වර්ග අඩි ගන්නට. ඔබ තන කුමක්වත් ඔබගේ නිවාස කුමක්වත් ඒක අපිට පාවිච්චි කරන්න පුළුවන්. වාණීය පාවිච්චි කරන යකඩ වලින් හදන නිවාස, හෝටල්, ෂෝරූම්, ගබඩා ඒ වගේ දේවල්. දැන් බොහෝතර මේ වෙනකොට එකෙන් තමයි වැඩ කරන්නේ. මේක වාණී නිවාස වාණී වලින් සාදා ගන්න ෆ්‍රේම් එකක් මත නිවාස ඉදිකිරීම. මෙවැනි ක්‍රමවේදයේදී ඔබ පොළොව කුමක් වුණත් අපිට හැකියාවක් තිබෙනවා මේ වාණී නිවාස සෑදීම සඳහා. වාණී කිව්වට සම්පූර්ණයෙන්ම 100%ක් වාණී නොවෙන්න පුළුවන්. අපි සමහරක් වෙලාවට ෆ්‍රේම් එක ඔබ ඉස්සර ඔබ නිවසක් හදනකොට ඔබ 10 කණු හදලා කොන්ක්‍රීට් කණු වලින් කරපු නිර්මාණ දැන් අද වෙනකොට කෙරෙන්නේ නැහැ. අද වෙනකොට අපි H කියලා නැත්නම් C කියලා අපි කියන පර්ලින් කියලා පාවිච්චි කරනවා. අපි මේවා පාවිච්චි කරලා නිවාස හදන එකට තමයි නිවාස ගොඩනැගිලි රෙස්ටොරන්ට් කබානා ස්ටෝර් වගේ හදන ඒවට තමයි අපි බොක්ස් හවුස් කියලා කියන්නේ. මේක සංචාරක ස්ථාන වෙන්න පුළුවන්, මේක කොෆි ෂොප්ස් වෙන්න පුළුවන්, මේක සුපර් මාකට් වෙන්න පුළුවන්. මෙහිදී ඇත්තටම ගත්තොත් කොන්ක්‍රීට් වෙනුවට අපි හුඟක් වෙලාට යකඩ පාවිච්චි කිරීම තමයි මේක සිදු වෙන්නේ. මේක යකඩ නිවාස කියලා කිව්වොත් ඒක නිවැරදි. බොක්ස් හවුස් භාවිත කරද්දී තියෙන වාසි අවාසි මොනවද? බොක්ස් හවුස් වල වාසි තමයි ඒක ඉක්මනින් නිර්මාණය කිරීමේ හැකියාව හා ඒක කල්පවතින විදිහට මේක කරන්නේ. ඒක අඩු පිරිවැයක් වැය වෙනවා. ඉක්මනින් නිර්මාණය කිරීමේ හැකියාව, අඩු පිරිවැයකින් කරගැනීමේ හැකියාව හා මේකේ සමහරක් තැන්වලදී අපිට ශවි ශක්තිය පැතුණත් මේක කරනවා. මේක අවසානයේදී ඔබට මේ නිවසේ එපා වුණොත් ඔබට මේක යකඩ වලට උනත් නැවත විකිණීමේ හැකියාවක් තිබෙනවා. නැත්නම් ඔබට මේක මේ ස්ථානයෙන් වෙනත් තැනකට ඉවත් කරලා මෙම යකඩ පාවිච්චි කරලා නැවත මේ නිවස ගොඩනැගීමේ හැකියාවක් තිබෙනවා. හැබැයි මේක අවශ්‍ය තමයි මේක පරිහරණය කරන්න හොඳ පළපුරුදු කම්කරුවා අවශ්‍ය වෙන එක. එකම දේ මේ කන්ස්ට්‍රක්ෂන් කම්පැනි ත්‍රූ මේක කරගන්නවා නම් තමයි හොඳ. මොකද මේක ලංකාවේ එහෙම සාමාන්‍ය බාස් කෙනෙක්ට සාමාන්‍ය මේසන් බාස් කෙනෙක්ට වගේ මේවා නිර්මාණය කරන්න බෑ. මේකට පළපුරුදු සේවකයෝ හා පළපුරුදු පුද්ගලයෝ සිටිය යුතුයි.
බොක්ස් හවුස් එකක කල් පැවැත්ම කොහොමද? ඒක කෙලින්ම අවුරුදු 100කට වැඩි කාලයක් පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි ඔබ මේකට අවුරුදු 6-7කට සැරයක්වත් අඩිමානේ ඒක සුද්ධ කර මලකඩ කැම්ප්කට ෆ්ලක් වෙලා තියෙනවා නම් ඒ තැනට තීන් තාලේපනය කිරීම අනිවාර්යෙන් සිදු විය යුතුයි. බොක්ස් හවුස් නිර්මාණය සඳහා යොදා ගන්න අමුද්‍රව්‍ය මොනවාද? මේක 160ම පාවිච්චි කරන්නේ යකඩ කියන අමුද්‍රව්‍ය. යකඩ කියන වාණය කියන අඳුන. වාණයේ සුදු යකඩ කියන වේද පාවිච්චි කරන්නේ. මේක මලකඩ නොකන යකඩ නිසා මේක තුලින් සාධන දෙයක් දැව ශක්තියට ගන්න පුළුවන්. ඊට අමතරව මේක සාමාන්‍ය විදිහට ඉතින් එහාට අපිට ගඩොල් වලින් පාවිච්චි කරනවා. ගඩොල් බ්ලොක් ගල් වලින් පාවිච්චි කරලා සිමෙන්ති කරලා ටයිල් කරලා මේක සෙරමික් පාවිච්චි කරලා මේක ක්ලැඩින් පාවිච්චි කරලා ඔබට ජීවත් වෙන්න නිවසක් වෙන්න පුළුවන්. වෙළඳාම් කරන්නේ ෂෝරූම් එකක් වෙන්න පුළුවන්. ඔබට අවශ්‍ය කරන කුමක් වුණත් ඔබ සතුටුදායක වෙන ආකාරයට පෙනුමක් වෙන ආකාරයට අපිට ඒක නිර්මාණය කර දෙන්න පුළුවන්. ඒ ෆ්‍රේම් කබාන යටතේ කරන නිර්මාණ මොනවාද? ඒ ෆ්‍රේම් කබාන කියන්නේ හරි සරල නිර්මාණයක්. ඔබට ඒ ෆ්‍රේම් කියන්නේ මේ වගේ කාඩ්බෝඩ් දෙකක් ගත්තත් මේ විතර ඔබට තහඩු කෑලි දෙකක් ගත්තත් ඔබට ඒ ෆ්‍රේම් එකෙන් දකින්න පුළුවන්. අත ඒ ෆ්‍රේම් කබාන කෙනෙක් තා අඩු පිරිවැයට කරන්න පුළුවන් නිර්මාණයක් වගේම එක සංකීර්ණ නිර්මාණ ජාලාවක් වෙලා තියෙනවා. ඔබ දන්නවද ඒ ෆ්‍රේම් කබාන වල මම ෆොටෝස් වගේක් එකතු කරා. 150ක විතර ඡායාරූප මට එකතු කරගන්න හැකියාවක් ලැබුණා. ඒ කියන්නේ ඒ ෆ්‍රේම් එකිනෙකට වෙනස්. ඒ ෆ්‍රේම් කබාන කියන්නේ අතවශ්‍යම හොඳ ස්ථාවර බිල්ඩින් එකේ ඉඳන් සරල නිර්මාණය දක්වා යනවා. සාමාන්‍ය එක පුද්ගලයෙක් ජීවත් වෙන්න පුළුවන් තනි කාමරේ ඉඳලා පුද්ගලයා රසකට ජීවත් වෙන්න පුළුවන් ගෙවල්ද ලොකු හෝටල් සංකීර්ණ මේ ෆ්‍රේම් එක යටතේ හැදෙනවා. ඒ ෆ්‍රේම් කියන නම පාවිච්චි කිරීම මේ ඒ අකුර හැඩයේ තිබිච්ච පළියට මේකේ වෙන්නේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම ඔබ ඩිසයින් එක ඔබ කරන මැටීරියල් ඔබ පාවිච්චි කරන අමුද්‍රව්‍ය ඒක දිග බලල වර්ග අඩි ගන්නට අනුව තමයි මේක වෙන්නේ. ඔබගේ ඩිසයින් එක අනුව අපි ඒ ෆ්‍රේම් ගැන කතා කරමු. සරල වශයෙන් ගත්තොත් ඒ ෆ්‍රේම් අපි ගත්ත වර්ග අඩි 200ක විතර එකක් හදන්න ඔබට ලක්ෂ 25ක විතර මුදලක් වැය වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේ වර්ග අඩි 500ක විතර හදන්න ලක්ෂ 50ක විතර යන්න පුළුවන්. ඒ ෆ්‍රේම් වර්ග අඩි 1500 ඒ ෆ්‍රේම් කබානක් තිබෙනවා. මේක කබාන නෙමෙයි මේක ඇතුළේ නිවාසය. ඒක සංකීර්ණ මිනිසුන් පවුල් 4-5කට ජීවත් වෙනවා අපිට හදන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි ලංකාවේ හුඟක් වෙලාවට පොඩි කබාන විදිහට තමයි යන්නේ. හැබැයි මේකේ අපිට මිල ගන්නක් කියන්න බෑ. ඒකේ ඩිසයින් එක පාවිච්චි කරන මැටීරියල් විතරක් නෙමෙයි ඒක පාවිච්චි කරන අමුද්‍රව්‍ය සම්පූර්ණ සැලැස්මම බලලා තමයි පිටිකට මිල ගන්නක් කියන්න පුළුවන් වෙන්නේ. ඔබටත් ඒක තියෙන අපි සාදා තියෙන දෙයක් බලලා ඒක සම්පූර්ණ හැදිලා තියෙන විදිය හා ඒකේ තියෙන වාත්‍රූම් ප්‍රමාණය ඒක පාවිච්චි කරන ලී වර්ගය ඒක පාවිච්චි කරන ෆ්ලෝ එක ඒක පාවිච්චි කරලා තියෙන වීදුරු වල ඝනකම ඒව මත තමයි මේ අපිට මිල ගණන් කියන්න වෙන්නේ. ඒකෙන්ද ඒක හරි සංකීර්ණ නිර්මාණයක් ඒක හරි සුන්දර නිර්මාණයක් ඒක හැබැයි ගැලපෙන පැති තියෙනවා. ඔබ හිතනවා නම් ඒක ලංකාවේ හුඟක් පැති වලට ගැලපෙනවා කියලා මම මේක අනුමත කරන්නේ. ඒ ෆ්‍රේම් කබාන එකක් අතවශ්‍යම ගොඩාක් උස වැඩි වෙනවා. අතවශ්‍යම සාමාන්‍ය අඩි 16ට හදපේවක් තියෙනවා පොළවේ ඉඳලා ඒ වගේම අඩි 30 විතර උස රිචාවක් තියෙනවා. මේක හුලම් එන්නේ නැති පැති වලට හුලම් බලපෑම අඩු ප්‍රදේශ වලට අපි මේක නිර්දේශය කරනවා වගේම ඒ ෆ්‍රේම් කබාන කියන්නේ වෙනමම සංස්කෘතියක් කියන එක ඔබට මතක් කරලා දෙන්න කැමතියි. මේ විදිහට නිර්මාණය කරන කබානවල තියෙන වාසි මොනවාද? ඒ ෆ්‍රේම් හුඟක් වෙලාවට සංචාරක ව්‍යාපාරයට බොහෝ විට පාවිච්චි කරනවා. ඒක නිවසක් වශයෙන් ලබා හදන අවස්ථාව අඩුයි. එකක් දී තියෙන්නේ ඔබ නිවසක් හදන්න බලාපොරොත්තු වෙනවා තට්ටු 2-3ක ඒ වගේ එකක් කරන්න යන විශාල කාලයක් යනවා. අවුරුදු කීපයක් යනවා. හැබැයි ඒ ෆ්‍රේම් කබාන එකක් හරියට ඔබට මාසයකට අඩු කාලයකදී සාධාරණ නිර්මාණය කිරීමේ හැකියාවක් තිබෙනවා වගේම ඒ ෆ්‍රේම් කබාන ගලවා ඉවත් කරනවා නම් ඒකත් බොහොම කෙටි කාලයකට ඉවත් කර ගැනීම හැකියාව වගේම ඒ ෆ්‍රේම් කබාන එකේ කොටස් නැවත රීසේල් කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම ඔබට වෙනත් තැනක සවි කිරීමේ හැකියාවකුත් තිබෙනවා. ඒකෙන්ද ස්ථාවර නිවසකට වඩා ඒ ෆ්‍රේම් කබාන එකත් අතවශ්‍යම හොඳ පෝටබල් පාස්කම් එක්කම ඔබට පාවිච්චි කිරීමේ හැකියාවක් තිබෙනවා. මෙහි කල් පැවැත්ම කොහොමද? ඒ ෆ්‍රේම් කබාන එකත් ඔබ පාවිච්චි කරන මැටීරියල් අනුව තමයි. මැටීරියල් පාවිච්චි කරනොත් ඔබ යකඩ තහඩු පාවිච්චි කරොත් යකඩ තහඩු නම් ඉක්මනින් දි รา පත් වෙනවා. ඒ වගේ දේවල් මම අනුමත කරන්නේ නැහැ. ඒවා ඉතා අඩු මිලකට ගන්න පුළුවන් වගේම ඉතා කෙටි කාලයක දි รา පත් වෙන්න පුළුවන්. අපි මේ ෆ්‍රේම් කබාන එකේ විශාලම දේ තමයි මේකට දැව පාවිච්චි කරනවා. මේ දැව පාවිච්චි කරන එකට ඔබ හරියටම
ගුල්ලම් වේයන් කන්නේ නැති දැව පාවිච්චි කරොත් විතරයි අපිට මේක පවතින්න පුළුවන් වෙන්නේ. ඒකෙන් අපිට මේ දැව සම්බන්ධව විශාල ගැටලු තියෙනවා. යකඩ නම් අපිට මලකඩ කන්නේ නැති විදිහට පාවිච්චි කරන්න පුළුවන් වුණත් දැව අත්‍යවශ්‍යම ගුල්ලෝ වේයෝ වගේ සත්තුන්ගෙන් පරිස්සම් කරගෙන බොහොම කල්පනාකාරී වෙන්න ඕන. මොකද දැව ආරක්ෂක උපයෝග කරත් කාලයක් යනකොට මේ දැව ආරක්ෂකයේ ඉවත් වෙලා ලී දි รา පත් වෙන්න පුළුවන්. ඒ ෆ්‍රේම් කබාන එකට අපිට අපි නිර්මාණය කරපු එකට අපිට වගකීමක් දෙන්න පුළුවන් අවුරුදු 20ක 30ක උනත්. හැබැයි සාමාන්‍යයෙන් ඒ ෆ්‍රේම් කබාන වල මම දැනුවත් තියෙන ඒවා තියෙනවා. දැන්ටම අවුරුදු 5 6 යනකොට අසාර්ථක වෙච්ච දැන් ඒවා සාමාන්‍ය වෙළඳපොලේ අඩු මිලට තියෙන දැව පාවිච්චි කිරීමෙන් නිෂ්පාදනය කරපු නිසා ඒක දි รา පත් වෙලා තියෙනවා. මේ A-frame කබාන නිර්මාණයේදී යොදා ගන්න අමුද්‍රව්‍ය මොනවද? අපි මේකදී 30ක් විතර පාවිච්චි කරනවා යකඩ. එහෙම නැත්නම් දැව. දැව සාමාන්‍යයෙන් මේකට 100%ම දැව පාවිච්චි කරලා නිෂ්පාදනය කිරීම හැබැයි 100%ම යකඩ පාවිච්චි කරලා නිෂ්පාදනය කරන මත් හැකියාව තිබුණා. විශේෂයෙන් මේක ඔබ දකින්න ඇති ඒ ෆ්‍රේම් එක කියන්නේ විශේෂයෙන්ම පියස්ස දෙකක්. ඒ පියස් දෙක පාවිච්චි කරන අමානෝ සීට් පාවිච්චි කරන්න පුළුවන්, ප්ලාස්ටික් ක්ලැඩින් පාවිච්චි කරන්න පුළුවන්, මේ වගේ මැටීරියල් පාවිච්චි කරන්න පුළුවන්. ඔබ පාවිච්චි කරන මැටීරියල් එකිනෙකට වෙනස් වෙන නිසා අපිට PVC යකඩ ඇල්මිනියම් කියන සෑම දෙයක්ම මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඔබ කොන්ට්‍රැක්ට් එකක් කරනවා නම් ඒ ෆ්‍රේම් කබාන එක ගණන නෙමෙයි ඔබ ඉස්සෙල්ලාම කතා කරන්න ඕනේ මැටීරියල්. පාවිච්චි කරන මැටීරියල් ඒ වල thickness එකේ quality අනුව තමයි ගාණක් නිර්මාණය වෙන්නේ. ගාත් දෙනෙක් කරන්නේ ගාණ අහලා පස්සේ මැටීරියල් ට යනකොට ඒකේ ඒ නිෂ්පාදන කරුවා කියන්නේ කොන්ට්‍රැක්ට් කරුවාට ඒකෙන් මග හැරලා යන්න පුළුවන්කම තියෙනවා අඩු ප්‍රමිතියේ භාණ්ඩ වලට. ඒ කියන්නේ ඔබ බොහොම පරිස්සම් වෙන්න ඒ ෆ්‍රේම් කබාන එකක් හදනවා කියන්නේ ඔබ අඳුරේ අතපත ගන්නවා වගේ වැඩක් වෙන්න පුළුවන්. ෆ්ලෝටිං හවුස් නැත්නම් වතුර මත පාවෙන නිවාස කියන්නේ මොනවද? මේ ෆ්ලෝටින් හවුස් එකක් කියන්නේ අත්වශයෙන්ම වතුර මත පාවෙන එක. අපි හිතමු A-frame කබාන එකක්, කැප්සූල් හවුස් එකක්, මේ බොක්ස් හවුස් එකක්, මේ ඕනම දෙයක් අත්වශයෙන්ම අපි හදන්නේ බේස් එකක්. මේ හිතන්නේ මේ මේස ලෑල්ල කියලා. මේ මේස ලෑල්ල වගේම අපි ඉස්සෙල්ලාම අපි වැඩ කරන්න පුළුවන් බේස් එකක් හදන්න. මේ බේස් එක යටතේ අපිට හදන්න පුළුවන් මේ වාතය ගැබ්වෙච්ච කුහර. ඒ කියන්නේ ඒවා මත පාවෙන විදිහට. මේක පාවෙන හදන තොටුපොළ. හරියට ඔබ පාරුවක් කියලා තන්නේ. ඒ පාරුව පාවිතෙන්නේ ස්වභාවික දැව උඩ වතුර පාවෙන නිසා. හැබැයි අපිට දැන් අද අලුත් තාක්ෂණික අනුව අපිට ඒක වතුරට ගිලෙන්නේ නැති බෝට්ටු වගේ නැව් වගේ හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ බේසික් හදලා ඒක උඩ හදන නිවාසෙට කියනවා ෆ්ලෝටින් හවුස් කියලා. අපි ඒ කියන්නේ උඩ වතුර මත පාවෙන නිවාස. මේ නිවාසය කුමන ඩිසයින් එක වුණත් අපිට කරලා දෙන්න පුළුවන්. මේක වාසි තියෙනවා. ඔබ හිතන්නේ ඔබට ජලාශයක් තියෙන්න ඕනද මේක හදාගන්න නෑ. ඔබ දැන් පසුගිය කාලේ මේ ගිය 2025 දෙසැම්බර් මාසයේ ආපු කාලගුණික තත්ත්වය බලන්න. කිවල් කී දහක් යටටපත් වුණාද? ඔබ කොච්චර පෝසතෙක් වුණත් ඔබගේ නිවස වතුරට යට වෙන්න පුළුවන්. හැබැයි ඔබට පුළුවන් මේ අවුරුදු 20කට 30කට වරක් ඉන්න මේ වතුර පාර සැඩ පාරට මේ ඔබගේ නිවස අතහැරලා වෙන තැනකට යන්න බෑ. ඔබ දැන් ඔබගේ ජීවිතේ පටන් අරගෙන තියෙන මෙතන. හැබැයි ඔබට පුළුවන් නම් මේ විදි අපේ ෆ්ලෝටින් කබාන එක මිලදී ගන්න ඔබට පුළුවන් ඇත්තටම ඔබගේ වාහනය පවා මේකට නවත්තන්න. මොකද ඔබට වතුර යනවනම් ඔබගේ ටොන් 5ක 6ක බරක් උසලන්න පුළුවන්. වතුරේ පාවෙන්න පුළුවන් විදිහට අපිට සාධාරණ දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ ෆ්ලෝටින් හවුස් එකකදී ඔබට ෆ්‍රිජ් එකක්, ඔබගේ කාර් එක, ඔබගේ සම්පූර්ණයෙන්ම ජීවත් වෙන්න පුළුවන් සියලු දේමත් එක්ක ඔබට එක නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. ඔබ කැලණිය පැත්ත කොටිකාවත් නැත්නම් ඔබ කඩුවල ප්‍රදේශවල ජීවත් වෙන කෙනෙක් නම් ඔබට මෙවැනි ස්ථානයක සාදාත ඔබගේ ආරක්ෂාවට. හැබැයි මේකේ සමහරක් වෙලාවට අවුරුදු මාස 8-9ක්ම සමහරට මේක ඔබගේ වත්තේ තිබෙන එකක් වෙන්න පුළුවන්. ඔබට ඒක වත්තේ තිබ්බත් ඔබට ඒක කාමරයක් නිවසක් විතර පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි වතුරක් ආපුදාට තමයි මේක ඔබ වතුර මත පිට පාවෙන පුදුල. ඔබගේ අනිකුත් ඒවා ගිලෙන අතර මේක වතුර මත පාවෙන්න පුළුවන්. එතකොට ඔබගේ දරු පවුලට ඔබගේ දේපල වලටත් හොඳ ආරක්ෂාවක් ලබා ගැනීම හැකියාවක් තිබෙනවා. ඒකෙන් මේකත් නිර්මාණයක්. මේකත් අපේ ආයතනයේ නිර්මාණය කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ ෆ්ලෝටින් හවුස් වල තියෙන කල් පැවැත්ම කොහොමද?
ෆ්ලෝටින් අවුරුදු 20ක 25ක වුණත් කාලයක් පවතින්න පුළුවන්. මේක විශේෂ මේන්ටේන් මේක සාධාරණ වෙනවා. ඔබ හිතන්න ඔබ දන්න ගමේ ඔරුවක් කොච්චර කාලයක් පවතිනවද? ඔබ නැත්නම් ගමේ බෝට්ටුවක් ඔබ මොහොදාගෙන තියෙන බෝට්ටු කොච්චර කාලයක් තියෙනවද? ඒ හා සමාන මේක ගොඩක් කාලයක් තියෙනවා. මේක අත්‍යවශ්‍යම කාබන් ෆයිබර් කියන දේවල් නිෂ්පාදනය කරන හින්දා මේක ජලයේ මත පිට පාවෙන උපක්‍රමයේ ඉංජිනේරු තාක්ෂණික හදන ක්‍රමවේදයක්. මේක එකම දේ තියෙන්නේ ඔබට අවාසියකට ගත්තොත් ඔබගේ පොළවෙන් සාමාන්‍ය ඔබ වැහි කාලයක් නොවන කාලෙකදී පායන කාලෙකදී පොළවෙන් අඩි 4ක් විතර උඩින් තමයි ඔබට මේ නිවස පාවිච්චි කරන්න ඉන්නේ. මොකද පොළවේ මත පිට තිබ්බත් ඒක අඩි 4ක් විතර හැමතිස්සෙම වා කවුළු වශයෙන් පවතිනවා. වා කවුළු මත අඩි 4ක් විතර ගිහලා ඒක උඩට තියෙන බේස් එක මත තමයි මේක නිර්මාණය වෙන්නේ. ජලයේ මත පාවෙන ස්වරූපයෙන් නිෂ්පාදනය කිරීමේදී භාවිතා කරන අමුද්‍රව්‍ය මොනවාද? විශේෂයෙන් මේක අපි පාවිච්චි කරනවා වර්ග කීපයක්. එකක් ෆයිබර් එතකොට ප්ලාස්ටික් එතකොට මේක ක්ලැඩින් ඒ වගේම PU කියලා තියෙනවා. කීයටවත් මේක හිල් වෙන්නේ නැහැ. මේක ඩැමේජ් වෙන්නේ නැති විදිහට PU වලින් ආවරණය කරපු එකක් නිසා මේක ටොන් ගානක් ටොන් දෙක තුනක විතරක් බරක් දරා ගැනීම ගියත් මේක ගිලෙන්නේ නැති අවස්ථාව විදිහට අපිට සාදා දෙන්න පුළුවන්කම තිබෙනවා. යොට් හවුස් ඔබ ඉදිරිපත් කරන මේ යොට් හවුස් සම්බන්ධයෙන් හැඳින්වීමක් කරොත්. ඔබ දන්නවද නිව්සීලන්තේ යොට් කියන වෙනම සංස්කෘතියක්. ඒ කියන්නේ ඒගොල්ලෝ කැමති දවස් ටික තුන නැවක ගිහිල්ලා හෝ බෝට් එකක ගිහිල්ලා ජීවත් වෙනවා. රුවල් නැව් තියෙනවා, යාන්ත්‍රික නැව් තියෙනවා ඒ වගේ. අපිටත් පුළුවන්කම තියෙනවා. ලංකාවේ දැන් අත මින්නේරි ජලාශය, ලංකාවේ ජලාශ ගොඩාක් තියෙනවා. ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා නම් අතවශ්‍යම හෝටල් කාමරයක හම්බ කරන මුදලම අපිට හම්බ කරන්න පුළුවන්. මේක පාරු කබාන එකකදී. මේ පාරුවක් මත හැදෙන ගයක් නිවසක් අපි තුන් කැප්සූල් හවුස් එකක් ඒ මොන හැදුවත් ඒක දියත මත තියෙනවා නම් අතවශ්‍යම අපේ රජවරු හදලා තියෙන අපිට ලංකාවේ වැව් 3000ක් පමණ තියෙන රටක්. මේ වැව් වල උනත් අපිට මේක පාවිච්චි කරන්න. මේක ගොඩක් සංචාරක ගොඩක් කැමති මේ වගේ දේවල් නිවසක් ජීවත් වෙන්න. හැබැයි ඔබට ඩොලර් 100ක් විතර ආදායමක් ගන්න පුළුවන්කමකුත් තියෙනවා. මේක සංචාරක ව්‍යාපාරයේ අනාගතයේ අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙන දෙයක්. ඒකෙන්ද ඔබට ඉක්මන් වුණා මේකට දිය මත පාවෙන නිවසක් සාදා ගැනීම, හෝ පාරුවක් පාදන්න නැත්නම් යොට් එකක් හදා ගැනීම ඔය ආර්ථිකයට ලොකු පිටුවහලක් වෙන්න පුළුවන්. විදේශිකයෝ විශේෂයෙන්ම ලංකාවට ආවම ඔවුන්ට හෝටල් කාමර මිලදී ගැනීමට තිබුණා සමහරක් වෙලාවට මේක ජීවත් වෙන්න ගොඩක් කැමතියි. මේක අත්වශයෙන්ම අපිට නිවැරදි විදිහට නිර්මාණය කරගත්ත ලංකාවේ විශාල ආදායමක් විදේශීය විනිමයක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා විදේශිකයෝ. ලාංකිකයෝ ගොඩක් කැමති වෙන්න පුළුවන්. ලාංකිකයන්ට වඩා විදේශිකයෝ මේකට ගොඩාක් කැමතියි. ඔවුන්ගේ රටවල් සීතල නිසා ඔවුන්ට ඒ වෙන අවස්ථාවක් ඒ රටේදී ගන්න බැරි අවස්ථාව ෆීලින් එකක් අපි මේ රටේ දෙනවා. වැවක හෝ ගඟක පාවෙන නිවසක්. ඒක යොට් එකක් වෙන්න පුළුවන්. ඒක බෝට්ටුවක් වෙන්න පුළුවන්. ඒක නැවක් වගේ අපි හදලා දෙන දෙයක් වෙවි හැකියි. යොට් හවුස් යටතේ ඉදිරිපත් කරන නිවාස වර්ග කීපයක් තියෙනවද? මේ යොට් එක සමහරක් වෙලාවට එන්ජින් එක නැති එක වෙන්න පුළුවන්. පාරුවක් වගේ හුලම් මාර්ගයෙන් යන්න පුළුවන්. සමහරක් වෙලාවට මේක අපි මැනුවලි අතින් එහා මෙහා කරන්න පුළුවන් වෙනවා. නැත්නම් ඔක දිය මත තියෙන කඹයක් ආධාරයක් හෝ ඇන්කර් එකක් මත නවතලා තිබෙන එකක් වෙන්න පුළුවන්. මේ ක්‍රමයේ තුල තියෙන අවාසිදායක තත්ත්වය මොකක්ද? අවාසි තියෙන ලංකාවේ රජයේ නීති සම්මාන මේවට අදාළ වෙලා නැති වෙන්න පුළුවන්. ඔබ වැවක යම් කිසි යොට් එකක් හදන්න හිතුවොත් එහෙම සමහරක් වෙලාවට ඒක විවිධ තැන් වලින් අවසර ගන්න වෙන්න පුළුවන්. හැබැයි මතක තබා ගන්න කොහොම වුණත් ලංකාව අද තිබුණට වඩා හෙට දියුණුවන තත්ත්වයට එන්න මේ සංචාරය සඳහා වැවකින් යම් කිසි ප්‍රයෝජනයක් ගත යුතුයි. මොකද අපිට අපේ රජවරු අපිට වැව හදලා තියෙන ජීවත් වෙන විශාල මුදල් අරන් කරන්න නම් අපිට වැවකට යොට් එකක් දාන්න, වැවකට යොට් දෙක තුනක් දාලා එකකින් විදේශ විනිමය earn කරන්න පුළුවන් නම් අපි ඒ ගැන යමු. ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් ඉස්සරහට ගන්න පුළුවන්. ඒ පළාත් වලින් අවසර ලබා ගැනීම තමයි අත්‍යවශ්‍යම වැදගත් දේ. ඒ වගේ මතක තබා ගන්න ඕන මේකෙදි සනීප ආරක්ෂක ක්‍රමවේදයෙන් ඉස්සෙල්ලා පාවිච්චි කරන්නත් අපි පුරුදු වෙන්න ඕනේ. කැරවෑන් සංස්කෘතිය යටතේ ඔබතුමා හඳුන්වා දෙන නිවාස මොනවාද? ඇත්තට මට තියෙන්නේ මේක තමයි මිනිස්සු ඇයි තමන්ගේ නිවස තැන් වලට ගෙනියන්නේ නැති කියන එක. අත්‍යවශ්‍යම තමන්ට ගෙනියන්න පුළුවන් ක්‍රමවේදයකට. ඔබ කැමති නම් ඔබගේ කාමරයේ ඔබ ජීවත් වෙන විදියට, ඔබට ඕන විදියට ජීවත් වෙන්න. ඔබේ කාමරේ අද අනුරාධපුර, හෙට පොළොන්නරුව, හෙට දඹුල්ල, හෙට වෙන තැන් වල මූව් වෙන්න. ඇයි අපිට අද තාක්ෂණික ක්‍රමවේදී විද්‍යාව මෙච්චර දියුණුව ඇයි ඔබ ඒක කරන්නේ නැත්තේ? අන්න ඒ සංස්කෘතිය තමයි කැරවෑන් කියන්නේ. අපි රෝද දෙකක් මත අපි හදන ගොඩනැගිල්ල. අපි රෝද දෙකක් හදලා ඒක චැසියක් මත, ටේල් එකක් මත අපි ඒක ගොඩනැගිල්ල හදනවා. ඔබට ඒ ගොඩනැගිල්ල පාවිච්චි කරන්න පුළුවන් සියලු දේම තියෙනවා. හැබැයි මෙතන එකම දේ තියෙන්නේ අපි පාරේ ගමන් කිරීමේ අඩි 7ක් වගේ පළල කන්ටේනර් එකක් වලට වඩා අපිට ලොකුට හදන්න බෑ. ඒක හීනි
දිගයි. හැබැයි අපිට ඒක ගොඩක් පාවිච්චි කරලා ඔබ වෘත්තියක් කරනවා නම් ඔබ IT ශාස්ත්‍රයේ රිමෝට්ලි වැඩ කරන පුද්ගලයෙක් නම් ඔබ අතවශ්‍ය බියුටි සැලූන් එකක් තියෙනවා නම් ඔබ අද අනුරාධපුරේ හෙට පොළොන්නරුව හෙට මාතර මේ කැරවෑන් එක යටතේ යන්න පුළුවන්. මේ කැරවෑන් වර්ග දෙකක් තියෙනවා. එකක් වාහනයකට සවි කරන කැරවෑන්. ඒ වාහනේ චැසියක් මත අපිට ගොඩනැගිලා හදන්න පුළුවන්. ඒ වගේම ටේල් එකක් මත හදන්න පුළුවන්. මේ ටේල් එකක් මත හෝ චැසියක් මත හදන දේවල් තමයි කැරවෑන් වශයෙන් පාවිච්චි කරන්නේ. ඒ වගේම මෙච්චර කාලයක් ලංකාවේ ලස්සන ශක්තිමත්ව නිර්මාණය කරන ආයතන තිබුණේ නැහැ. අපේ මේ මොබයිල් හවුස් වලින් අපි ඒක නිර්මාණය කරනවා. ඒ විතරක් නෙමෙයි අපි අතීතයේ තාක්ෂණය අද අපි පාවිච්චි කරන්නේ ලෝකේ තියෙන ඉහළම තාක්ෂණය. මම ලෝකේ දේවල් පිටරටවල දේවල් බලලා තමයි මගේ නිර්මාණ කරන්න ගත්තේ. හැබැයි පිටරටවල මිනිසුන්ට ඒ කරපු නිර්මාණ වලට තවත් ඒ දේවල් අලුත් කරලා තියෙනවා. ඒකෙන්ද කැරවෑන් උනත් නව නිර්මාණවත් කරලා තියෙනවා වගේම කැරවෑන් එකේ වෙනමම ලයිෆ් ස්ටයිල් එකක් උනගගෙන හැකියාව තියෙනවා. කැරවෑන් එකක් කියන්නේ තවදුරටත් සාමාන්‍ය දුප්පත් මිනිස්සු පාවිච්චි කරන නෙමෙයි අති පොහොසත් ධනවත් මිනිසුන්ට සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන හදන ජීවිතේ විඳින තියෙන අවස්ථාවක්. ඒකෙන්ද කැරවෑන් සංස්කෘතියත් ඉස්සරහට ගොඩාක් වෙලා ලංකාවේ දියුණු විය යුතුයි දියුණු වෙනවා. ඒක මට සහතිකයි. කැරවෑන් නිවාසවල තියෙන වාසි අවාසි මොනවාද? කැරවෑන් කිව්වම අපේ අයට මතක් වෙන්නේ 1970 ගණන් වල තිබිච්ච කැරවෑන් තමයි තියෙන්නේ. අතවලම දැන් කැරවෑන් එහෙම තත්ත්වයක නැහැ. ඔබ හිතන්න ඔබ යාපනයේ යන බස් එකක් හිතන්න ලොකු ඉන්නේ බස් එකක් හා සමාන ලොකු පහසුකම් තියෙන වෑන් එකක්. අපිට පුළුවන් ලොකු බස් එකක් උනත් කැරවෑන් එකක් බවට පත් කරන්න. අතවලම ඒකෙදි අවශ්‍ය කරන්නේ බාත්රූම් එක නිදා ගන්න කාමරේ ඒව arrange කරන එක. ඒ විදිහට අපිට පුළුවන් මේකට එන්ජින් එකක් රහිතව රෝද දෙකකින් ඇදගෙන යන්න පුළුවන්. ඔබට තියෙන පොඩි මෝටර් රථයක් වෙන පුළුවන්. මේ මෝටර් රථේ ඔබ කැමති තැනකට අරගෙන යන්න. එතකොට ඔබට කොහේ හරි ජීවිතේ ගණන කරනවා ඔබ හෝටල් ගාස්තු ගෙවන්න අවශ්‍යතාවය වෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය කරන සියලු උපකරණත් එක්ක මේ කැරවෑන් එක අරන් ගිහිල්ලා මේ ස්ථානේ පාවිච්චි කරලා නැවත ඔබට නැවත ස්ථානට පැමිණෙන්න පුළුවන්. මේක ඔබට විතරක් නෙවෙයි. ඔබ පාවිච්චි කරන්නේ නැති කාලෙදී තවත් අයට මේක කුලියට දීමේ ක්‍රමවේදයකට අපි ඉදිරියට ඔබට හදලා දෙන්න බලාපොරොත්තු වෙනවා. කැරවෑන් නිවසක් කොපමණ කාලයක් භාවිත කරන්න පුළුවන්ද? කැරවෑන් එක සාමාන්‍යයෙන් අවුරුදු 35 තියාගන්න පුළුවන්. ඒකේ අවශ්‍යතාවය අපි දැන් මලකඩ කන යකඩ පාවිච්චි නොකරන නිසා අපි වාහනේ පාවිච්චි කරන නිසා අපිට මේක දීර්ඝ කාලීන වගකීමක් ගන්න පුළුවන්. මේකේ යම්කිසි රිපෙයාර් එකක් තියෙනවා නම් අපිට ඒ රිපෙයාර් එක අපිටම අපේ ආයතනෙම ඉදිරියට කරලා දෙන්න පුළුවන්කමක් තිබෙනවා. කැරවෑන් නිර්මාණයේදී භාවිතා කරන අමුද්‍රව්‍ය මොනවාද? මේක ප්‍රධාන වශයෙන් පරේ ඝන වාණි සුදු යකඩ වගේ දේවල් තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ප්ලාස්ටික් PVC කියන පාවිච්චි කරන්න පුළුවන්, ක්ලැඩින් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. නවීන PVC අමුද්‍රව්‍ය බොහෝ විට මේක පාවිච්චි වෙන්න පුළුවන්. පරිසර සෞන්දර්යය සමග එකතුව ඉදිරිපත් කරන ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි කබාන වර්ගයේදී සාකච්ඡා කරන නිවාස මොනවාද? ඇත්තටම මේක ලංකාවේ විය යුතු දේවල්. ලංකාවේ විශාල වශයෙන් ගත්තත් අපි කර්ම කලාපීය හා වැසි වනාන්තරයෙන් බහුල රටක්. මේක විශාල ගස් කොළන් තියෙනවා. අපිට ඒ ගස් කොළන් වටිනාකමක් තියෙනවා. ලාංකිකයන්ට ඇත්තටම මේ ගස් කොළන් වටිනාකමක් නැහැ. හැබැයි යුරෝපීය ජාතිකයන්ට මේක හෝ සීතලෙන් වැහිච්ච රටවල් වලට මෙවැනි ගහක් දැකීමත් ඔවුන්ට ප්‍රියමනාප දෙයක්. ඒක ගහක ජීවත් වෙනවා කියන ප්‍රියමනාප දෙයක්. මොකද ඔබ දන්නවද යුරෝපයේ හැමතැනම ගස් නැහැ. ඒ තියෙන්නේ හිමින් වෙයිච ප්‍රදේශ. ඒකට ඒවා අපි ආර්ථික ප්‍රයෝජනෙට අරගෙන නැහැ. ඇත්තටම අපි ට්‍රී කබාන කියන එකට ගහක් උඩ ජීවත් වෙන නිවසක් හදලා දෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. ඒ නිවාස මීට වඩා හැදෙන්න ඕන. මම හිතන්නේ ඇත්තටම ට්‍රී කබාන සංස්කෘතිය ලංකාවට ගිහිල්ලා නැහැ. ඔබ බය වෙන්න එපා. ඔබගේ නිවස තියෙනවා. ඔබට ගහක් තියෙනවා. ඔබ දැම්මම ප්ලෑන් කරන්න ඉස්සෙල්ලාට ඔබට ඇත්ත වශයෙන්ම විශාල ආදායමක් ගෙන දෙයක් වෙයි ට්‍රී කබාන කියන එක. ඒ වගේම බාලි දූපත් වල තියෙන හුඟක්ලා උණබඩ. ඔය උණබඩ පාවිච්චි කරලා ඔහු ලස්සන කලාත්මක නිර්මාණ කරලා තියෙනවා. හැබැයි ඔහුගේ උණබඩේ පාවිච්චි කරත් ඔහු ලිය දැව පාවිච්චි කරත් ඒක ලස්සන නව නිර්මාණයක් කරලා තියෙනවා. ලස්සන හැඩතල ඒ වලට ඇත්ත වශයෙන්ම වෙනමම ආකර්ෂණයක් ගෙනත් දීලා සංචාරක ව්‍යාපාරේ. අපේ රටේ වඩුව නැද්ද? අපේ රටේ තරම් දක්ෂ මිනිස්සු ලෝකේ කොහොක්වත් ඉඳලා නැහැ. අපි ගල් කපලා ගල් ගෙවල් හදලා තියෙනවා.
මාලිගා හදලා තියෙනවා. අපිට මේ උඩ බටයක් නවලා කරලා ලස්සනට හැඩතලයකට ගයක් හදන්න බැරිද? කබාන එකක් හදන්න බැරිද? අපි බාලි කබානා වැනි දේවල් අපිට නිර්මාණය කරන්න පුළුවන්. මේවා හදන්න අපි තවත් අපේ තරුණ පරම්පරාව අපිට මේකට අවශ්‍යයි. මේකට එන ප්‍රමාණය අඩුයි. මේවා නිෂ්පාදනය කළ හැකි තැන වැඩි. මොකද ඔබ ස්ථිර නිවසක් හදනවට වඩා ස්ථිර ගොඩනැගිල්ලක් හදනවට වඩා ඔබ උඩ බට 10ක් 12ක් අරගෙන ගයක් හදන එකට ඔබට කරලා ආදායම කරන ඔබ කැමති නැද්ද? ඔබට මේකට ස්ථිර මඟ පෙන්වන්න ඩිසයින් එකක් දෙන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒකේද අප සමග එකතු වෙනවා නම් අපේ ආයතන සම්බන්ධ නොවුණා අපිට මේ බාලි කබානා කියන සංස්කෘතිය ලංකාවේ හැම තැනම තිබිය යුතුයි. ලංකාවේ මතක තබන මිලියන ගණනක් ඉදිරියට සංචාරක වෙනවා. මේ සංචාරකයන්ට ජීවත් වෙන්න අවශ්‍ය කරන පරිසරය අපි සාදා දිය යුතුයි. ඒකෙන්ද අපි බාලි කබානා වැනි කබාන වර්ග නිර්මාණය කිරීම ඉතා වැදගත්. ඒ වගේම තමයි ඔබ හිතන්න අපි සීගිරිය කියන්නේ කළු ගලකින් නිර්මාණය කරපු නිර්මාණ. ඒ වගේම අපේ කළු ගල් වලින් හැදිච්ච ස්වභාවික පස් ගොඩවල කඳු වලින් හැදිච්ච ගොඩක් තැන් තිබෙනවා. මේ වගේ තැන් ආශ්‍රිතව අපි ස්වභාවික ගල්ලෙන් නැත්නම් ගල් කුහර ඒ වල ජීවත් වෙනවා. ඔබ හිතන්න අපිට මේ වගේ ගල් තියෙන කඳු වලට කොච්චරක් තිබෙනවද? අපි ඒව පාවිච්චි කරනවද අපේ නව නිර්මාණ? අපිට පුළුවන්කමක් තියෙනවා ඒ ආර්ථික වාසියක් ලබා ගැනීම සඳහා අපිට නිවාස පාවිච්චි කරන්න. ඔවුන්ගේ ආරක්ෂාව අපිට ඒ ගලක සමාන එක පැත්තක් වෙන්න පුළුවන් කළු ගල. අනිත් පැත්ත අපිට කළු ගල විදිහට නිර්මාණය කරන්න පුළුවන්. නව නිර්මාණ. මේක කලාත්මකයේ හැඟහා උපක්‍රමශීලීව දකිනවා නම් අපිට නව නිර්මාණ ගොඩක් කරන්න පුළුවන්. ඔබ සමහර වෙලාවට කළු ගලක් දැක්කම කළු ගල නිකම් විතරයි දකින්නේ. කළු ගලෙන් අපිට කොච්චර ගන්නවද කරන පොස් කඳු වැටින් කොච්චර පාෂාණ වලින් වැඩ ගන්න පුළුවන්ද? මෙන්න මේ වගේ නිර්මාණ අපිට ගොඩාක් කරන්න පුළුවන්. මේ යටතේ නිෂ්පාදනය කරන කබානවල තියෙන වාසි අවාසි මොනවද? නේචකමන වාසිය තමයි ඉතා අඩු පිරිවැයකින් අපේ තියෙන ස්වභාවික සම්පත් උපයෝගී කරගෙන කරන්න ඕන. අවාසිය තමයි මේ ගැන මිනිසුන්ට අදහසක් නැති එක. නිර්මාණශීලී නොවීම, උන්ට දැනුම නැතිකම. මේක ඇත්ත වශයෙන්ම වෙන අවාසියක් නෑ. මේක ඇත්ත වශයෙන්ම වාසියට 100ම තියෙන වාසිය. මේක අවාසියකට තියෙන ලාංකිකයන්ට ඒ ගැන දැනුමක් නැති කා උනන්දුවක් නැතිකම. උනන්දුව ඇති කරගත්තොත් මේ නේච කබාන හා මේ ට්‍රී හවුස් වල විශාල ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කමක් තිබෙනවා. මේ කබාන වලට කොච්චරක් කල් පැවැත්මක් තියෙනවද? ඔබ හිතන්න ඔබ වාහනයක් මිලදී ගත්තා කියලා. වාහනේ මිලදී ගන්නට ඔබ අහනවාද කල් පැවැත්ම අවුරුදු 100ද 200ද කියලා. ඔබ පාවිච්චි කරන අවුරුදු 10ක් 15ක් ඔබට හම්බ කරා. ඔබට මේකට යන පිරිවැය එක අවුරුද්දකින් කව කරගන්න පුළුවන්. ඉතින් පස්සේ ඔබට මේක නිකම්ම ආදායම් ලබා දෙන ස්ථානයක් වෙනවා. කබාන සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය මොනවද? මේකේ 65%ක්ම දේශීය අමුද්‍රව්‍ය පාවිච්චි කරන්න පුළුවන්. දැව හා ඉතුරු දේවල්. ඔබ අඳගෙන කමිසේ බලන්න. ඒකේ බොත්තමක් ලංකාවේ නිෂ්පාදනය කරාද කියලා. ඒකේ ඇත්ත වශයෙන්ම ඔබ කමිසේ කිසියම් රිදි කැල්ල දේශීය වශයෙන් නිෂ්පාදනය කරලා නැතුව ඇති. එතකොට අපිට මේ කබාන එකක් හදනකොට අපිට පිටරටින් අමුද්‍රව්‍ය පාවිච්චි කරා. ප්ලාස්ටික්, ක්ලැඩින්, ටයිල්, ෆ්ලෝර් ටයිල් ඒ වගේ දේවල්, බාත්රූම් ෆිටින්ස් වගේ දේවල්. හැබැයි මේක දේශීය වශයෙන් කොහොම කරත් අපේ මේ වගේ නිර්මාණ කරලා තියෙනවා නම් අපිට විශාල ආදායමක් ගන්න පුළුවන්කම විතරක් ඔබ මතක තබා ගන්න. ඔබතුමා ඉදිරිපත් කරනවා සුවිශේෂී කුඩා නිවාස සම්බන්ධ කන්ස්ට්‍රක්ෂන් එකක් ගැන. ඒ ගැන කතා කරොත්. දැන් මේක ඇත්ත වශයෙන්ම මම පටන් ගත්ත මොබයිල් හවුස් එකේම තියෙන දෙයක්. මට දුරකථන මම හිතන්නේ 15000ක් විතර ආවා. ඒ 15000ක් විතර ආවා අපේ විදේශ රටවල සිටින අපේ මිතුරන් හිතුවිතුරන් විශාල දෙනෙක් මගේ වීඩියෝස් බලලා තිබ්බා. මම ඕන්ට ස්තුතියි. ඔබ මගේ ගැන බැලුවට ඔබ මාව ෂෙයා කරාට ඒත් වශයෙන් මම ඔබට ගරු කරනවා. ඔබ තමයි මාව දිරිමත් කරන්නේ. මම එක වෙලාවකට පසුගාමී වෙනකොට ඔබ මාව දිරිමත් කරලා තියෙනවා ඔබේ දුරකථන වලින්, Facebook එකෙන්, TikTok එකෙන්, ඒ වගේ දේවල්, සෝෂල් මීඩියා වලින්. සමහර දෙනෙක් මගෙන් ඉල්ලුවා එයාට තියෙන වත්තේ ලස්සන නිර්මාණ කරලා දෙන්න. ඕ මට ෆොටෝස් එව්වා. හැබැයි දැන් මම අලුත් නිර්මාණයක් කරලා කන්ස්ට්‍රක්ෂන් වර්ගඩි 800ක විතර පුංචි ඇපාර්ට්මන්ට්, මිනි ඇපාර්ට්මන්ට්. මේ තිරේ දැක්වෙන ආකාරයෙන් මේ ඇපාර්ට්මන්ට් සිමෙන්ති ගල් වල ස්ථාවර බිල්ඩින් වෙන්න පුළුවන්. හැබැයි මේවා ඉතා කුඩා නිර්මාණ නිසා ඔබට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෝ නගර සභාවලින් අප්‍රූවල් ගන්න ලේසි. ඒකෙන්ද අපි ලොකු නිර්මාණ වලට යන්න බලාපොරොත්තුවක් නැහැ. හැබැයි අපි කැමති කලාත්මක නව නිර්මාණ කීපයක් අපිට ඔබට හඳුනා දෙන්න. ඒ නිර්මාණ වලට මිල ගණන් එක අපි ඉස්සරහට දාන්න. ඔබ කැමති නම් ඔබ විදේශ රටක ඉඳලා ඇවිල්ලා ලස්සන ඉඳලා යන්න.
ඔබ ජීවත් වෙන අනුරාධපුරේ නම් අනුරාධපුරේ මිනි ඇපාර්ට්මන්ට් එකක් තියා බාගන්න. නුවරඑළිය තියාගන්න. ඒ වගේ ඔබ ලංකාවේ ආදරය කරන ආස කරන පුදුලෙන්න ඔබ ලංකාව පුරාම තියාගන්න පුළුවන්. හැබැයි මේකට අඩු පිරිවැයක් වෙනවා වගේම ඔබට ලංකාවේ එක මේන්ටේන් කරන්න පුළුවන්. මොකද ඔබ හෝටල් කාමරයක ජීවත් වෙනවා හා සමානට වඩා ඔබ ඔබගේම කියන ස්ථානයක ඔබටම හදාගන්න ඔබ කලාත්මක නිර්මාණයක් කරගන්න කැමති නම් ඔබ අපිට කතා කරන්න. මේ තියෙන ඇපාර්ට්මන්ට් නම්බර් එකට මේ තියෙන WhatsApp නම්බර් එකට විතරක් ඒකට කතා කරනවා. මේක වෙනම කන්ස්ට්‍රක්ෂන් කම්පැනියක් through මේක කරන්නේ. මේකට වෙනමම බජට් එකක් වෙනමම ප්ලෑන් එකක් තියෙනවා. ඒකෙන්ද අපි ගාව මේක ඩිසයින් 25ක් විතර තිබෙනවා. ඒ වෙනි නිර්මාණ ඔබට කැමති නම් ඒ නිර්මාණ මිල ගණන් බලලා ඔබ අපිට යෝජනා කරොත් ඔබගේ ස්ථානයට ඇවිල්ලා පොළොව මත හදන්න තමයි ඒක බලාපොරොත්තු. ඒක සිමෙන්ති ගල් වලින් හැදෙන එකක්. ඒක ෆවුන්ඩේෂන් එකක් කියන්න ඕන. පොළොවට සම්බන්ධ වෙනවා. ඒක මොබයිල් හවුස් නෙමෙයි. ඒක මොබයිල් හවුස් එකේම අලුත් ප්‍රොජෙක්ට් එකක් විදිහට ක්‍රියාත්මක කරන එකක් එක. මේ කන්ස්ට්‍රක්ෂන් එකේ තියෙන වාසි අවාසි මොනවද? වාසිය තමයි මේක කල්පවතින එකක් වගේම මේක සාමාන්‍ය සිමෙන්ති කොන්ක්‍රීට් වගේ දේවල් පාවිච්චි වෙනවා. මේකෙදිට කුඩා නිර්මාණ. මේක ඇවිල්ලා ස්ටැචු කියන වගේ තමයි ඇත්තටම අපි ස්ටැචු එකක් වගේ අපි නිකන් ඒක සිම්බල් එකක් වගේ අපි ඔබගේ නිවසේ කරන එකට මේකේ හරි කුඩා නිර්මාණ නිසා ඔබට අඩු පිරිවැයකින් මේක නිෂ්පාදනය කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේකේ හරියට පර්චේස් එකක් දෙකක් තමයි මේකට යන්නේ. ඒක තමයි වාසිය. ඔබට පර්චේස් එකක් දෙකක්. ඔබට හිතන්න නෝරෙලි පර්චේස් දෙකක් ගන්න බැරි කමක් නැහැ. ඔබට නෝරෙලි පර්චේස් දෙකක් කරගෙන මේ නිර්මාණයක් කරගන්න පුළුවන්. අන්න ඒ වගේ මෙවැනි අඩු පිරිවැයකින් අඩු බිම් කඩක හදා ගැනීමක් තමයි මේක සිදු වෙන්නේ. අවාසිය නම් තියෙන්නේ මේක විශාල වශයෙන් පුල් දෙයක් අපේ ආයතනින් කරගන්න බෑ. අපි කරන්නේ කුඩා නිර්මාණ විතරයි. වාසි නම් මේකේ බොහෝ මේක නැවත කුලියට දෙන්න පුළුවන්. නැවත විකිණීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් ප්‍රයෝජනවත් තියෙනවා. ඔබට මුදල් හම්බ කරන්නේ ඔබ ජීවිතයේ සුන්දරත්වය විඳින්න. නැත්නම් ජීවිතේ විඳින්න. ඒකෙන් තමයි ඔබට මේ වෙලේ නිර්මාණයක් කර ගැනීම ඔබට කවදාකවත් පාඩුවක් වෙන එකක් නැහැ කියලා මම බලාපොරොත්තු වෙනවා. මෙහි කල්පැවැත්ම කොහොමද? මේක ඇත්තටම ගොඩක් කාලයක් ඔබ නිවසක් හදනකොට ඔබගේ නිවසේ කල්පැවැත්ම ඔබ දන්නවනේ මේකත් එහා සමානයි. ඒ නිවසක් ඔබගේ දරුවෙට උනත් මේක නැවත බාර දීමක් නැවත සේල් කිරීමක් කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ යටතේ යොදා ගන්න අමුද්‍රව්‍ය මොනවාද? මේක ඇත්තටම සිමෙන්ති යකඩ කොන්ක්‍රීට් කියන දේවල් පාවිච්චි කරන්නේ මේක කෘත්‍රිම ආදේශක පාවිච්චි කරන අඩුයි. මේක සම්පූර්ණයෙන්ම සිමෙන්ති ගඩොල් යකඩ පාවිච්චි කරලා නිර්මාණය කරන දෙයක්. වීදුරුව හා ප්ලාස්ටික් වගේ දේවල් ටිකක් අඩුවෙන් පාවිච්චි වෙන්නේ. සෙරමික් වගේ දේවල් පාවිච්චි කරන මෙතෙන්දී. අත්‍තරම ගත්තොත් මේක මගේ ජීවිතය. මම පොඩි කාලේ ඉඳලම පුංචි දේවල් ඇඳා. ඊට පස්සේ පුංචි දේවල් හැදුවා. ඔබ දන්නවද මම පොඩි කාලේ ක්ලේ අරගෙන ක්ලේ වලින් එක රූප හැදුවා. එක සටහන ඇඳා. ලී පතුරු අරන් ගෙවල් හැදුවා. ඒක මගේ පොඩි කාලේ ඉඳලා තිබිච්ච දෙයක්. ඉතින් මම මේක ආසාවෙන් කරන දෙයක් නිසා මේක සල්ලි හම්බ කර ගැනීම සඳහාම යනනේ. මේකට වෙන මහන්සිය. ඔබ දන්නවද මම මෑතකදී කිලෝමීටර් 200 ගණනක් ගියා එක තරා ප්‍රොජෙක්ට් එකක් බලන්න. ඒ ප්‍රොජෙක්ට් එකෙන් මට 7-5ක් දෙයක් ලැබුණේ නැහැ. හැබැයි මම එනකට සතුටෙන් ආවා. මොකද මේ ප්‍රොජෙක්ට් එක ලස්සන එකක් හින්දා. කාගේ හරි නිර්මාණයක් කරලා රස විඳින එක තමයි මගේ ජීවිතේ. ඇත්තටම මම එහෙම සරල ජීවිතයකට යෑම නිසා මට ඉතා පහසුවෙන් ජීවත් වෙන්න ලැබිලා තියෙනවා. මම හිතන්නේ මම ගොඩක් දේවල් මේව නිර්මාණය කරන එක මට සතුට කාරණයක්. ඔබ මාත් එක්ක කතා කරලා ඔබගේ නිර්මාණය මාත්කින් කරගත්තේ නැහැ කියලා මම ඔබට වෛර කරන්නවත් ද්‍රෝහීකමක්වත් නැහැ. ඒත් මම හරි කැමතියි මාත් එක්ක කතා කරලා. හැබැයි මාත් එක්ක කතා කරන ඔබට අවස්ථාවක් ගන්න අමාරුයි. ඒකෙන් තමයි මම අද වෙනකොට වීඩියෝ මාධ්‍යෙන් ඔබට කතා කරන්න තියෙන දේ මාධ්‍යෙන් දාන්නේ. ඒකෙන් තමයි ඔබ මාත් එක්ක තරහ වෙන්න එපා මට කතා. මොකද මට දවසට ඇහැර ගෙනින පැය 16ක් නම් අතීතම මම පැය 8ම කතා කරන එක තමයි කරන්නේ. ඉතින් මට ඒ වුණාට ගොඩාක් දිනක් කතා කරන්න පුළුවන්. ඉස්සරහට මට කියන්න තියෙන දේ මම මේ වගේ මාධ්‍යයට ඇවිල්ලා කතා කරනවා. එතකොට මම කවුද කියන එක ඔබ තේරුම් ගන්න පුළුවන්. ඔබ කවුද කියන එක මම තේරුම් ගන්න. මට බොහොම ස්තුතියි ඔබ දක්වන සහයෝගය ගැන. හැබැයි මේක ආර්ථික ප්‍රතිලාභයක් නෙමෙයි. මේක කලාවක්. අපි කියන්නේ මොබයිල් හවුස් කියන්නේ ව්‍යාපාරයක් නෙමෙයි කලාවක්.